සමහර අය ඉන්නවා ප්‍රාණඝාත කරනවා. සත්තු මරනවා. එක්ක අනුන් ලව මරවනවා. ඔබ එහෙම අය දැකලා ඇති. සමහරු ඉන්නවා සතෙක් පෙන්නන්න බෑ. අනුන්ගේ වත්තක ඉන්න සතෙක් හරි කමන්නේ. පැනලා ගිහිල්ලා මරනවා. සර්පෙක් කියලා හිතන්න සමහරවල් අනුන්ගේ වත්තක ඉන්නේ. කෝකෝ ඉන්න මම මරන්නම් කියලා පැනලා ගිහිල්ලා ඉදිරිපත් වෙලා ඒ ඉන්න සතා මරනවා. සතෙක් පෙන්නන්න බෑ සමහරුන්ට. ප්‍රාණඝාත ආදී අකුසල් වල බහුල වශයෙන් ඉදේ. තව සමහරු ඉන්නවා තමන්ගේ අතින් කරන්නේ පිරිස යොදවලා කරවනවා. ඒ දෙකමත් අකුසල්. තමන් කරත් තමන් විසින් පිරිස යොදවලා කෙරෙව්වා. සමහරලාට මස් පිනිස සතුන් ඇති කරලා ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. එයා කියන නෑ මගේ අතේ වගේ ඇවිල්ලා නෑ. ඒව කට්ටිය දාලා ඉන්නේ මං. පිරිස මගේ සේවකයෝ තමයි ඒව කරන්නේ. හැබැයි ඔහුට ඒකෙන් බේරෙන්න බෑ. ඒ කර්ම විපාක ඔහුටත් එනවා. එතකොට මේ වගේ කෙනෙක් තමන් ප්‍රාණඝාත කරනවා, පිරිස ලවා කරවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙවැනි අය මරණින් මත්තේ නිරේ, තිරිසන් අපායේ, പ്രേත ලෝකේ අපායේ වැටෙන්න ඉඩකඩ වැඩි. බැරි වෙලාවත් අපායට නොවැටි පෙර පිනක් මොකක් හරි මරණ මංචකයේ පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙට එනවා අපායන් නැතුව. මරණ මංචකයේ ආසන්න කුසලයක් මතුවෙනවා. එයා මනුස්ස ලෝකෙ උපදිනවා. හැබැයි යාට ආයුෂ නැහැ. අඩු වයසින් මැරෙනවා. ඇයි සසරේ ප්‍රාණඝාත ආදී අකුසල් කරපු අය මනුස්ස ලෝකෙට ආවත් එක්ක මව් කුසේම මැරෙනවා, එක්ක පුංචි වයසෙන් මැරෙනවා, එක්ක තරුණ වයසෙන් මැරෙනවා. ආයුෂ නැහැ. සසරේ ප්‍රාණඝාත ආදී අකුසල් බහුලව කරපු අයට උපෝපං ආත්ම භාවවල අඩු වයසින් ඒ අය මිය යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තරුණය කෙනෙක් දීර්ඝායුෂ ලබන්නේ ඔහු ප්‍රාණඝාතයෙන් වළකිනවා විතරක් නෙමෙයි අන් අයවත් වළක්වනවා කියන. තමන් වළකිනවා විතරක් නෙමෙයි වැළකීමේ ගුණ කියනවා. තව කවුරු හරි ප්‍රාණඝාතයක් කරන්න හදනවා නම් ඕක කරන්න එපා කියලා කරුණු කියලා ඒ සතාව බේරනවා. එතකොට තමන් සතුන් ගැන මෛත්‍රියෙන් කරුණාවෙන් තමනුත් ප්‍රාණඝාතයෙන් වැළකීලා අන් අයවත් වළක්වමින් පින් කරගත් අය දිව්‍ය ලෝකවල උපදින්න ඉඩකඩ වැඩි. මෛත්‍රිය කරුණාව සිල්වත්කම තුල මරණ මංචකයේ පින් බලවත් වෙලා ඒ අය දෙව්ලොව උපදින්න අවස්ථා වැඩි කියලා. බැරි වෙලාවත් දිව්‍ය ලෝකයක් නැතුව මනුස්ස ලෝකෙ උපදිනවා. එවැනි අය මනුස්ස ලෝකේ දීර්ඝායුෂ විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඇයි සසරේ ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකීලා සතුන් ගැන මෛත්‍රිය කරුණාව පුරුදු කරමින් සියලු සත්වයන්ට මෛත්‍රී වඩමින් අන් අයවත් ප්‍රාණඝාතයෙන් වළක්වපු පින නිසා උපෝපං ආත්ම භාවවල මනුස්ස ලෝකේ ඉපදුණු දීර්ඝායුෂ විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න කෙනෙක් අඩු වයසෙන් මැරෙන්නත් දීර්ඝායුෂ විඳින්නත් හේතු වෙන කාරණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ලෙඩ රෝග බහුල වෙන්නත් නිරෝගී සම්පත්තිය ඇතුව තව කෙනෙක් උපදින්නත් හේතු වෙන සංසාරික කර්ම. ඒ තමයි සමහරු ඉන්නවා සත්තු මරන්නේ නැහැ. හැබැයි සතුන්ට වද දෙනවා. සතෙක් දකින්න බෑ.